වගකීම් වැඩි වෙද්දී, මහන්සිය වැඩි වෙද්දී, ඔළුවට එන පීඩනය වැඩි වෙද්දී, අතීතයේ අපි ගෙවපු සුන්දර ළමා කාලය කොයිතරම් සුන්දර එකක්ද කියලා හිතට දැනෙනවා. පුංචි කාලෙට ගිහින් පුරුදු පාරවල් වල සෙල්ලම් කරන්න, අම්මට කියලා බත් ටිකක් කවා ගන්න, තාත්තා හවසට මොනවා හරි ගේනකම් මග බලන් ඉන්නේ අතීතය කොයිතරම් සුන්දරද කියලා අපට හිතෙනවා. වගකීම් වලට ඇති බය නිසාම පුංචි කාලේටම වෙලා හිටියනම් කියලා දැනෙනවා. වර්තමානයේ අමාරුකම්, අනාගතයේ අනිශ්චිතතාවයේ එක්ක වර්තමානයට වෛර කරන්න සමහර අවස්ථාවලදී අපි පෙළඹෙනවා. නමුත් එය එසේ සිදු නොවිය යුතුයි. අතීතයේ සුන්දර මතක හා ඉන් උගත් පාඩම් හරහා අප ජීවත් විය යුත්තේ මේ මොහොතේය. එනම් වර්තමානයේය. අනාගතයේදී අපට විය යුත්තේ කෙසේද? ඊට අවශ්‍ය පරිසරය සැකසිය යුත්තේද වර්තමානයේය. එම නිසා සෑම විටම අප වර්තමානයේ ජීවත් විය යුතුයි. වර්තමානයේ මේ මොහොත තුළ ඔබේ ගමන ශක්තිමත්ව යාමට අවශ්‍ය වටපිටාව හදන, ඔබට ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන මිනිස්සුන්ට ඔබ සෑම විටම ස්තුතිවන්ත විය යුතුයි. ශක්තිමත් මිනිස්සු කිසි දවසක වර්තමානයට වෛර කළේවත්, අනාගතයට බය වුණේවත්, අතීතයේ ජීවත් වුණේවත් නැහැ. අතීතයේ ලස්සන මතකත් එක්ක වර්තමානයේ හරි ලස්සනට හදාගත්තා. ඉතින් විශ්වාස කරන්න, ඔයත් ඒ වගේම ශක්තිමත් මිනිසෙක්.